හායි මගේ ආදරණීය යාළුවෝ හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ කොහොමද ඉක්මනින්ම රැකියාවක් හොයාගන්නේ කියලා. ඒ කිව්වේ දැන් ගොඩාක් අය ගෙදරට වෙලා ඉන්නවා රැකියාවක් නැතුව. ඔයාලගේ සුදුසුකම් අනුව ඉක්මනින්ම රැකියාවක් හොයාගන්න පුළුවන් ඔයාලට වෙබ්සයිට් එකක් හරහා. ඔයාලගේ සුදුසුකම් අනුව තමයි හොයාගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම CV එකක් හදාගන්න ඕන. ඒ කිව්වේ දත්ත පත්‍රිකාවක්. ඔයාලගේ සුදුසුකම් අනුව CV එකක් හදාගන්න. ඒ කිව්වේ ඔයාලා උපාධියක් කරලා ගෙදරට වෙලා ඉන්නවා නම් රැකියාවක් හොයාගන්න අමාරු නම් ඔයාලට හොඳම අවස්ථාවක් රැකියාවක් හොයාගන්න. ඉතින් ගොඩාක් දෙනෙක් මට WhatsApp එකට මැසේජ් දාලා අහනවා රැකියාවක් හොයලා දෙන්න, ඔන්ලයින් ටයිපින් ජොබ් එකක් හොයලා දෙන්න, එක එක ක්ෂේත්‍රයන් අනුව යාලා කියනවා ජොබ් හොයලා දෙන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝටම හොඳම අවස්ථාවක් තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් බලමු මේ වෙබ්සයිට් එක මොකක්ද කියලා. Google එකේ සර්ච් කරන්න ඔයාලා topjobs.lk කියලා. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මේකේ වාසියක් තමයි ඔයාලට කැමති ක්ෂේත්‍රයක රැකියාවක් කරන්න පුළුවන්. ඒ කිව්වේ දැන් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ graphic design පැත්තෙන් නම්, IT පැත්තෙන් නම්, freelancer පැත්තෙන් නම්, accounting පැත්තෙන් නම්, management පැත්තෙන් නම්, customer service, ඊට පස්සේ engineer, ඔය ඕනම ක්ෂේත්‍රයක රැකියාව බැර්තු මේකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕන. CV එකක් හදාගන්න ඕන. ඔයාලටම කියලා CV එකක් ඇතිනේ. ඒ CV එක හොඳටම හදාගන්න. ඔයාලගේ ක්වොලිෆිකේෂන් හොඳටම දාලා CV එකක් හදාගන්න. ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ෆ්‍රී ගිණුමක් හදාගන්න. ෆ්‍රී account එකක් හදාගන්න පුළුවන්. එතනදී ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් පළපුරුද්ද ඇතුළත් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. රැකියා සොයනකොට වෙබ්සයිට් එකේ තියෙන සර්ච් බාර් එක පාවිච්චි කරලා ඔයාට ගැලපෙන රැකියාවක් සොයන්න පුළුවන්. දැන් ඔයාලා බලාවේ කොහොමද ඇප්ලයි කරන්න කියලා. දැන් ඔයාට ගැලපෙන රැකියාවක් හමුුණාට පස්සේ එහෙ තියෙන ඇප්ලයි බොත්තම හරහා ඔයාගේ CV එක එම ආයතනය වෙත සුජුවම යවන්න පුළුවන්. අනිවාර්යයෙන්ම CV එක හදාගන්න ඔයාගේ හැම ක්වොලිෆිකේෂන් එකක්ම දාලා CV එක හදාගන්න. අපි අනිවාර්යයෙන්ම රැකියාවකට යනකොට CV එකක් අරන් යනවනේ. CV එක කියන්නේ දත්ත පත්‍රිකාවක් අපි. එතකොට ක්වොලිෆිකේෂන් දාලා හැමදේම ඇතුළත් කරලා ක්වොලිෆයිඩ් විදියටම අපි CV එකක් අරන් යනවා. ඔයාලට Google එකේ සර්ච් කරාට පස්සේ මම පෙන්නපු විදියේ වෙබ්සයිට් එකක් තමයි ඔයාලට දකින්න පුළුවන්. topjob.lk කියලා සර්ච් කරාට පස්සේ මේ වෙබ්සයිට් එකට මේ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඔයාලට හොඳ ප්‍රොෆයිල් එකක් සහ CV එකක් හදාගෙන මුලින්ම කරන්න ඕන ප්‍රොෆයිල් එක හදාගන්න එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ක්වොලිෆිකේෂන් අනුව CV එකක් හදාගෙන දත්ත පත්‍රිකාවක් හදාගෙන ඔයාලා කැමති ක්ෂේත්‍රයක ඒකේ රැකියාවක් සඳහා ඇප්ලයි කරන්න. මේක හරිම පහසුයි. මේකේ ඔන්ලයින් ජොබ් හොයාගන්න හරිම පහසුයි. ඇප්ලයි කරන්න හරිම පහසුයි. ඉතින් ඔයාලට ගොඩාක්ම වැදගත් වේවි මේ වෙබ්සයිට් එක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මට WhatsApp මැසේජ් එකක් දාන්න. ජොබ් වලට ඇප්ලයි කරන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට CV එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාලා තියන්න. මම ඔයාලට ඒවට උදව් කරන්නම් CV එකක් හදාගන්න මේ ජොබ් වලට ඇප්ලයි කරන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.